අපි අද කතා කරන්න යන්නේ බලය, ඇදහිල්ල සහ විප්ලවීය අදහසම් ගැන කියවෙන ශ්‍රී ලංකාවේ අතීතයෙන් මතුවෙන කතාවක්. හිතන්න අපි කාලතරණය කරලා යනවා ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවසේ අනුරාධපුර රාජධානියට. අපි බලමු මේ අරුම පුදුම සිද්ධියේ සුලමුල මොකක්ද කියලා. මෙන්න මේක ගැන පොඩ්ඩක් හිතන්න. රටක් ජාතියක්ම වන්දනාමාන කරන පරම පූජනීය ධාතුන් වහන්සේ නමක් ඇත්තකම අස්ති ධාතුවක් නෙවෙයි හාත්පසින්ම වෙනස් දෙයක් වුණා නම් මොන වගේ තත්වයක් ඇති වෙයිද? ඔන්න ඔය අභිරහස තමයි අපි මේ විග්‍රහයෙන් හෙළිදරව් කරගන්න යන්නේ. මෙන්නේ අභිරහසට පිළිතුර. ලංකාවට එදා වැඩම කරවපු ධම්ම ධාතුව කියන්නේ අස්ති ධාතුවක් නෙවෙයි. ඒක මහායාන බෞද්ධ ග්‍රන්ථයක්. එතන පොතක්. හිතන්න ඒ කාලේ හැටියට මේක කොයිතරම් විප්ලවීය සංකල්පයක් වෙන්නේ නැද්ද? හොඳයි. දැන් අපි බලමු මේ මුළු සිද්ධියේම පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. මේකට වග කියන්න ඕන රජතුමා තමයි ශිලාකාල රජතුමා. ඇත්තටම එතුමාගේ ජීවිත කතාවත් අර ධම්මධාතුව වගේම හරිම සුවිශේෂී එකක්. ශිලාකාලගේ බලයටම හරිම නාටකීයයි. මුලින්ම ඔහු සීගිරිය කරවපු කාශ්‍යප රජතුමාගේ අසිපත් දරන්න. ඒ කියන්නේ අතිශය විශ්වාසවන්ත නිලධාරියෙක්. ඒත් ඉතින් රාජු පරාජය වුණාට පස්සේ ඔහුට සිද්ධ වෙනවා ඉන්දියාවට පැනලා යන්න. එහෙදී ඔහු ජීවත් වෙන්නේ බෞද්ධ භික්ෂුවක් විදිහට. ඔන්න ඔය කාලෙදි තමයි ඔහුගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ. ඔහුට මහායාන දහමේ අලුත්න අදහස් මුණ ගැහෙන්නේ එතනදී. මේ අත්දැකීම තමයි ඔහුගේ අනාගත පාලනයට අඩිතාලම දාන්නේ. ඉතින් නැවත ලංකාවට ඇවිත් රජකමට පත් වුණාට පස්සේ ශිලාකාල රජතුමාගේ අර අලුත් විශ්වාසයන් නිසා ලංකාවේ ලොකු ආගමික සහ දේශපාලනික පෙරලියකට පාර කැපෙනවා. ඔන්න ඔය අතරේ තමයි පූර්ණ කියලා වෙලන්දෙක ඉන්දියාවේ ඉඳලා මේ පූජනීය ග්‍රන්ථය, ඒ කියන්නේ ධම්ම ධාතුව ලංකාවට අරගෙන එන්නේ. ඉතින් දැන් හැමෝගෙම අවධානය යොමු වුණේ රජතුමා මේකට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියන එකට. ශිලාකාල රජතුමා මේ ග්‍රන්ථය පිළිගත්තේ පුදුමාකාර ගෞරවයකින්. ඔහු ඒ පොතට කොයිතරම් වටිනාකමක් දුන්නද කියනවනම් ඒකට සැලකුවේ හරියට බුදුන් වහන්සේගේ ශාරීරික ධාතුවකට වගේ. රජමාලිගාව ළඟම ඒ වෙනුවෙන් විශේෂ මන්දිරයක් හදලා හැම අවුරුද්දම පෙරහැරකින් අබේගිරි විහාරයට වැඩම කරවන්නත් කටයුතු කළා. මේකෙන් පේනව නේද ඔහුගේ කැපවීම කොයිතරම්ද කියලා. හැබැයි ඉතින් රජතුමාගේ මේ ක්‍රියාව ඒ වෙනකොට රාජධානියේ ස්ථාපිත වෙලා තිබුණු ආගමික සම්ප්‍රදායන් එක්ක ලොකු ගැටුමක් ඇති කළා. මෙතනදී පැහැදිලිවම මත දෙකක් එකිනෙකට ගැටුණා. එක පැත්තක හිටියා රජතුමා සහ ඔහුගේ මහායාන අදහස්වලට නැඹුරු රාජසභාව, අනික් පැත්ත හිටියා ලංකාවේ සම්ප්‍රදායික තේරවාදී මහා විහාරික භික්ෂුන් වහන්සේලා. උන්වහන්සේලා මේ ග්‍රන්ථය දැක්කේ සැබෑ බුදුදහමට එල්ල වුණු ලොකු තර්ජනයක් විදිහක. මහා විහාරික භික්ෂුන් වහන්සේලාගේ විරෝධය කොච්චර ප්‍රබල වුණාද කියනවනම් උන්වහන්සේලා රජතුමාගේ මේ අලුත් ශුද්ධ ග්‍රන්ථයට නමක් පටබැන්දා. ඒ තමයි වෛතුල්‍යවාදය. ඒ කියන්නේ මේක භයානික මිත්‍යා මතයක් කියන එක. හොඳයි, අපි ඊළඟට බලමු ශිලාකාල රජතුමාගේ පාලන කාලයේ දිගකාලීන බලපෑම කොහොමද රටට දැනුනේ කියලා. මොකද ඔහුගේ බලපෑම ආගමට විතරක් සීමා වුණේ නැහැ. ඒක දේශපාලනීය විදේශ සම්බන්ධතා වගේ ගොඩක් පැතිවලට විහිදිලා ගියා. ශිලාකාලේ රජතුමා ජාත්‍යන්තර සම්බන්ධතා ගැනත් හොඳට හිතුවා. ඔහුගේ මහායාන නැඹුරුව නිසා ඒ කාලේ මහායාන දහම ප්‍රබලව තිබුණු චීනයා වගේ බලවත් රටවල් එක්ක ශක්තිමත් බැඳීමක් ඇති කරගන්න ඔහුට ඕන වුණා. ක්‍රිස්තු වර්ෂ 524 දී චීනෙට දූත පිරිසක් යවන එක මේකට කදිම උදාහරණයක්. ඒ වගේම ශිලාකාල රජතුමා රාජ්‍ය පාලනය කළේ ඒක තමන්ගේ පුතුන් 3 දෙනා අතර බෙදලා දීලා. හැබැයි ඉතින් අවාසනාවකට වගේ මේ ක්‍රියාව තමයි අනාගතයේදී ඇති වෙන්න යන දරුණු සිවිල් යුද්ධයකට බීජ වපුරන්නේ. ඉතින් අපි ශිලාකාල රජතුමාගේ අවුරුදු 13ක පාලන කාලෙ දිහා ආපහු හැරිලා බැලුවොත් අපිට දකින්න ලැබෙන්නේ එකිනෙකට පරස්පර ප්‍රතිඵල. එක පැත්තකින් මහායාන දහම රටේ ප්‍රචලිත කරනවා, චීන එක්ක සම්බන්ධතා ශක්තිමත් කරනවා. අනෙක් පැත්තෙන් ඔහු ගත සමහර තීරණ නිසාම රාජධානිය අස්ථාවර වෙනවා. අවසාන වශයෙන් මේ මුළු කතාවම අපෙන් ලොකු ප්‍රශ්නයක් අහනවා. එකම එක පාලකයෙක් හඳුන්වලා දෙන එකම එක පොතකට මුළු ජාතියකගේම ඇදහිල්ල විනාශ කරලා ඒ රටේ අනාගත ගමන් මගම තීරණය කරන්න පුරවන්ද? ශිලාකාල රජතුමාගේ සහ ධම්මධාතුවේ කතාවෙන් අපිට පේන්නේ සමහර වෙලාවට අදහස් වලට කඩුවලටත් වඩා බලවත් වෙන්න පුරවන් කියන එක.